ශ්‍රී ලංකා පදනම් ආයතනය වසර 50ක් පැරණි ජාතික අධ්‍යාපන නායකත්ව පුහුණු ආයතනය. එම ආයතනය පවතින්නේ ඍජුවම ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යාංශය. 2011 සිට මේ වෙනතුරු පවත්වාගෙන සාර්ථකම පාඨමාලාවක් තමයි ශාරීරික යෝග්‍යතාවය සඳහා වූ සහතික පත්‍ර පාඨමාලාව. ලංකාවේ ප්‍රථම වරට ආරම්භ වුණු මේ පාඨමාලාව අප ඉතාමත් සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යනවා. දැනට ලංකාවේ 2500කට ආසන්න සිසුන් පිරිසක් අපි පුහුණු කර ඇති අතර මේ පාඨමාලාව තුළින් විශේෂයෙන්ම සිසුන්ට දෙස් විදෙස්හි තිබෙන වෘත්තීන් සඳහා සහභාගී විය හැක. විශේෂයෙන්ම මෙම පාඨමාලාව තුළින් ඔවුන්ගේ වෘත්තීය අභිමානය, ඒ වගේම වෘත්තිය තුළ ඔවුන්ට ලබා දෙන කුසලතාවය, දැනුම සහ ආකල්පමය වෙනසක් අපි ඇති කරන බව මේ තුළින් ප්‍රකාශ කිරීමට කැමැතියි. අලුතෙන් පටන් ගන්නා පාඨමාලාව ආරම්භ කිරීමට යොදාගෙන තිබෙන්නේ ජූනි මාස 20 වෙනි දින. ඒ සඳහා ඔබටත් ඔබගේ අයදුම්පත් යොමු කර හැක. අපොස උසස් පෙළ හදාරා විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබූ සිසු සිසුවියන් ඉන්නවා නම් ඔවුන්ට තම ජීවිතය සාර්ථක කර ගැනීමට මේ අලුත් එක් තෝතැන්නක් විය හැක. ඒ වෘත්තිය සඳහා ඔබටත් පියනා ගන්න හොඳම සුදුසුකම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ මේ පාඨමාලාව. ශාරීරික යෝග්‍යතාවය සඳහා වූ සහතික පත්‍ර පාඨමාලාව.